නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේක උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු එමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි කාරුණික වාසනාවන්ත ගුණගරුක බෝසත් බෞද්ධ පින්නතුනි ඔබ මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ සංස්කාර කවිබණ YouTube නාලිකාව ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරනවායි කියන උදාරතර පින්කම සිද්ධ කරගන්න මේ ධර්මයේ ඔස්සේ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නටයි ඔබ මේ YouTube නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මදේශනාව සඳහා පින්නතුනි මූලික මාතෘකාව බවට පත් කරගත්තේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ පුංචි පුංචි ධර්මකාරණා ඇතුළත් වෙලා තියෙන කුද්දක නිකාය ධම්මපදයේ කියන පොතේ ඇතුළත් වෙන පාප වර්ගයේ සඳහන් වන ගාථාවක්. මේ ගාථාව ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාරන්නේ පින්වතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවමානවම වැඩ සිටිය කාල පරිච්ඡේදයේ උන්වහන්සේ මේ ගාථාව දේශනා කරන්න වෙන කවුරුත් අරඹයාගෙන නෙවෙයි උන්වහන්සේගේම ශ්‍රාවකයෙක් වෙච්ච තිස්ස කියන තෙරුන් වහන්සේ අරඹයාගෙන මේ තිස්ස කියන හාමුදුරුවන්ගේ විශේෂත්වයක් තිබුණා පින්වතුනි උන්වහන්සේ තමන්ගේ මහානදම් පිරීම ආරම්භ කළාට පස්සේ වැඩිම කාලයක් පුරාවටම උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළේ එකම ගෙදරකට කොච්චර අවුරුදු කාලයක් ගියාද කියනවා නම් අවුරුදු 20ක වගේ අවුරුදු කාලයක් උන්වහන්සේ එකම ගෙදරින් පිණ්ඩපාතය ලබා ගත්තා වෙනත් ගෙවල් වලට ගියේ නෑ ගෙපිලිවලින් පිඩුසිගා වැඩියේ නෑ එකම ගෙදරකට විතරයි ගියේ උන්වහන්සේ මේ ගියපු ගෙදර පින්වතුනි මණිකාර කුලේ අපි කියන්නේ මැණික් වෙලෙන්දු කියලා මෙන්න මේ මැණික් වෙලෙන්දෙකුගේ මැණික් උපදමන්නෙකුගේ ගෙදරට තමයි හැමදාම ගියේ හැබැයි මේ ගෙදර හිටපු පවුල් පාර්ශවයේ අය හැමෝම පරම්පරාවෙන් ආපු හැමෝම උන්වහන්සේට බොහෝම ශ්‍රද්ධාවෙන් දන් දුන්නා. ඒ වගේම මේ මණිකාර පවුල හිටපු හැමෝම උන්වහන්සේ පිළිබඳව පැහැදීමෙනුත් කටයුතු කළා. උන්වහන්සේ මේ මණිකාර පවුලට විතරක් මේ මණිකාර පවුල ගෙදරට විතරක් වැඩම කරන නිසා උන්වහන්සේට නමක් පට බැඳිලා තිබුණා. මණිකාර කුළුපගතිස්ස මහරහතන් වහන්සේ කියන නම පට බැඳිලා තිබුණා. උන්වහන්සේ මේ නමත් එක්ක තමයි ධර්මයේ විශාල ප්‍රසිද්ධියක් උසුලලා තියෙන්නේ උන්වහන්සේ ධර්මයේදී. උන්වහන්සේ යම්කිසි දවසක මේ මණිකාර කුළුපගතිස්ස මහරහතන් වහන්සේ තමන් හිමිදිරි පාන්දරම මුවදෙවේ මාදිය සිද්ධ කරලා එදා දවසේදී පිණ්ඩපාතයේ සඳහා පාත්‍රා සිවුරු අරගෙන උන්වහන්සේ මේ මණිකාර ගෙදරට වැඩම කරනවා. මේ වැඩම කරන අතර කාල පරිච්ඡේදයේදී පින්වතුනි කොසල් මහ රජතුමා විසින්
මේ මණිකාර පවුලේ ඉන්න පිරිමි පාර්ශවයේ කෙනාට පින්වතුනි රාජපුරුෂයෝ අතේ පණිවිඩයක් එවනවා හොඳට හම්බ වෙච්ච මණිකක් උපදමලා එවන්න කියලා. මේක රාජ නියෝගයක්. ඒ නිසා මේ වෙලාවේදී තමයි පින්වතුනි මේ මණිකාර මහරහතන් වහන්සේ එහෙම නැත්නම් මණිකාර කුළුපගතිස්ස මහරහතන් වහන්සේ නිවසට පිණ්ඩපාතේ වැඩම කරන්නේ. මෙන්න මේ වෙලාවේ අර රාජපුරුෂයෝ ඇවිල්ලා අර මණික මේ මණිකාර පවුලේ ඉන්න ස්වාමියාට එහෙම නැත්නම් ගෙදර ඉන්න පුරුෂයාට දෙනවා. දුන්නට පස්සේ මේ රාජ ආඥාව අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඒ නිසා මේ වෙලාවේ මේ මණිකාර පවුලේ ඉන්න මේ පුරුෂයා මොකද කරන්නේ? තමන්ගේ අතේ මස්ලේ ගෑවිලා තිබිච්ච වෙලාවක්, මෙයාගේ අතේ ලේ ගෑවිලා තිබිච්ච වෙලාවක තමයි මේ රාජපුරුෂයෝ ඇවිල්ලා අතට මේ මණික දෙන්නේ. මේ මණික එහෙම්ම මේසයක් උඩින් පැත්තකින් තිබ්බට පස්සේ මේ ගෙදර හිටියා පින්වතුනි කොස්සහලීනියෙක්. කොස්සහලීනියා හිතනවා මේ මණික අනිවාර්යෙන්ම මස් කෑල්ලක් ඒ නිසා කන්න ඕන කියලා හිතාගෙන මේ කොස්සහලීනියා මණික අරන් ගිලලා දානවා. මේක අර මණිකාර කුළුපගතිස්ස මහරහතන් වහන්සේ දකිනවා. උන්වහන්සේ මේ වෙලාවේදී අර මණිකාර කුළුපගතිස්ස මහරහතන් වහන්සේට අර ස්වාමියාගේ කාන්තාවගෙන් ලැබෙන දානි ටිකත් අරගෙන බොහෝම නිශ්ශබ්දව උන්වහන්සේ තමන්ගේ ආරාමයට වැඩම කරනවා. ඊගාව අවස්ථාවේදී පින්වතුනි මේ ස්වාමියා මේ වෙලාවේ අත් දෙක හොදගෙන ඇවිල්ලා බලනකොට මෙතන තිබුණ මණික නැහැ. මෙයා හොඳටම බයටපත් වුණා. බයටපත් වෙලා ඉවර වෙලා මේ මණික හෙව්වා. ගෙදර මිනිස්සුන්ට කෑ ගැහුවා. කෝ මෙතන තිබ්බ මණික කියලා ඇහුවා. කවටවත් දෙන්න උත්තර තිබුණේ නැහැ. මේ වෙලාවේදී අහනවා මෙතෙන්ට වැඩම කරලා හිටියා නේද අර ශ්‍රමණයන් වහන්සේ. උන්වහන්සේ මේ මණික අනිවාර්යෙන් අරන් යන්න ඇති කියලා සැක පහල කරගත්තා. මේ වෙලාවේදීම මේ මිනිස්සයා මොකද කරන්නේ? අර හාමුදුරුවෝ ඉන්න ආරාමයට යනවා. ආරාමයට ගිහිල්ලා ඉවර වෙලා පළවෙනි පාර හොඳින් අහනවා. මේ මණික ගත්තද? ගත්තනම් මට දෙන්න කියලා කියනවා. දෙවෙනි පාර අහනවා, ටිකක් සැරෙන් අහනවා. මේ වෙලාවේ අහපුවාම හාමුදුරුවෝ කියනවා මහරහතන් වහන්සේ මම ගත්තේ නෑ කියලා. තුන්වෙනි පාර හොඳින් ඇහුවේ නෑ. මෙයා මේ වෙලාවේ තර්ජනය කරලා අහනවා උඹව මේ වෙලාවේ මට මේ මණික දුන්න නැත්නම් උඹට උරුම වෙන්නේ මරණය කියන කතාව මේ මහරහතන් වහන්සේට කියනවා. ඒ වෙලාවේ දකිනවා පින්වතුනි අර කොස්සා ලිහිණියා මෙතෙන්ට එනවා. මේ කොස්සා ලිහිණියා මෙතෙන්ට එනවා දැක්කහම මේ අර මිනිස්සයා මොකද කරන්නේ? එක පාරටම එක පහරක් ගහලා මරලා දානවා. මේ මරලා දැම්මට පස්සේ මහරහතන් වහන්සේ අහනවා මේ සතා මැරුණද කියලා අහනවා. ඒ වෙලාවේ මේ මිනිස්සයා කියනවා පින්වතුනි මේ කොස්සා ලිහිණියා මරණයටපත් වුණා වගේම තමයි උඹවත් මම මරණයටපත් කරන්නේ. ඔළුවට පටි දාලා තද කරලා උඹේ නාස්පුඩු වලින් ලේනකන් තද කරලා මම මරලා දානවා කියලා මේ මිනිස්සයා කියනවා. මේ වෙලාවේ මහරහතන් වහන්සේ බොහොම වේදනාවෙන් මරණයටපත් වෙන්න තරම් වේදනාවක් දරාගෙන ඉන්න වෙලාවේ මේ මිනිස්සයාට කියනවා කොස්සා ලිහිණියගේ බඩ පළලා බලන්න කිව්වා. මේ බඩ ඇතුලේ අනිවාර්යෙන් මණික් ගල ඇති කිව්වා. ඒ වෙලාවේ මේ මිනිස්සයාට පින්වතුනි හිතෙනවා මේ සතාව මරපු වෙලාවේ බඩ පළලා බලන්න ඕන කියලා. බඩ පළලා බලපුවාම මේ සතාගේ ගාව තමයි මණික තිබිලා තියෙන්නේ. ඒ වෙලාවේ මහරහතන් වහන්සේ කියනවා මේ මිනිස්සයාට ඔය සත්වයා මිය පරලොව ගියේ නැත්තම් මැරුණේ නැත්තම් මම කිසිම විදිහකට ඔය මණික ගෙල්ල මේ සතා කියලා කියන්නේ නෑ කියලා කියනවා. ඒ වෙලාවේදී මේ මිනිස්යාට දරා ගන්න බැරි විදිහේ වේදනාවක් ඇති වුණා. කිසිම චෝදනාවක් නැති මහරහතන් වහන්සේ නමකට සීනාශ්‍රවයන් වහන්සේ නමකටයි මම මේ චෝදනා කළේ කියලා මහා සංවේගයක් ඇති වුණා. ඒ වගේම හදවතට වේදනාවක් ඇති වුණා. මේ වේදනාව ඇතිවෙච්ච වෙලාවේදී මේ වේදනාවත් සමගම බොහෝම කනගාටුවෙන් ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ මේ ගෙදර ගිහිල්ලා ටික කාලයක් යනකොට අර ශ්‍රද්ධාවෙන් දන් දුන්න උපාසකම්ම මිය පරලොව ගිහිල්ලා පින්වතුනි දෙව්ලොව උපන්නා. ඒ වගේම මේ මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවන්ට වේදනා පමුණුවපු ඒ වගේම අභූත චෝදනා නංවපු
මේ මිනිස්යාගේ ගෙදරට ආය කවදාවත් මේ මහරහතන් වහන්සේ නැවත පිණ්ඩපාතේ වැඩම කරේ නැහැ. ඒ වගේම කාලේ ඇවෑමෙන් මේ මිනිස්යා මිය පරලොව ගියාට පස්සේ අවීචි මහා නරකයේ උත්පත්තිය ලැබුවා කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ දේශනාව ඇසුරෙන් කියා දෙන එක කාරණාවක් තමා පින්වතුනේ මේ මනුස්ස ලෝකයට එන යන අපි හැමෝටම උපදින්න තියෙන අවස්ථා දෙකයි තියෙන්නේ. තමා සුගතියේ සහ දුගතියේ. ඒ වගේම මේ ලෝකේ උපදින මනුස්ස ලෝකේ උපදින තවත් අයට ඇති වෙන්න තියෙන අවසාන කාරණාව තමයි තමන්ගේ ජීවිතයේ තියෙන සියලු ආශ්‍රම ධර්මයන් ශ්‍රේ කරලා දාලා නිර්වාණ සම්පත්තිය උදා කරගන්නවා කියන කාරණාව. කයි ලෝතුරු බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාරන්නේ ගබ්බමේකේ උප්පජ්ජන්තේ මේ මනුස්ස ලෝකේ මව් කුසක උපදින්නා වූ සත්වයා කොටස් තුනක ආකාරයෙන් මේ ලෝකේ උත්පත්ති සිදුවීම් සිදු කරගන්නවා. පළවෙනි කාරණාව තමයි නිරයම් පාපකම්මිනෝ. පව්කම් කරන මිනිස්සු අනිවාර්යෙන්ම නිරයේ උත්පත්තිය ලබනවා. ඒ වගේම සග්ගං සුගතිනෝ යන්තේ අපි කියන කුසල් දහම් ආදී සිද්ධ කරන පාර්ශවයේ උත්තමයෝ එහෙම නැත්නම් සත්පුරුෂ මිනිස්සු අනිවාර්යෙන්ම සුගතියේ උපදිනවා කියලා ලෝතුරු බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාරනවා. අවසාන කාරණාව මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගත්තාම අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ත්‍රිලක්ෂණය පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව මනවින් අවබෝධ කරගත්තායින් පසුව මේ ලෝකයේ සැබෑ තත්ත්වයේ යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් නිර්වාණ සම්පත්තිය උදා කර ගැනීමේ හැකියාව ලැබෙන බව ලෞතුරු බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. මේ මනුස්ස ලෝකයේ උපත ලැබූ ඔබට මට ලැබිලා තියෙන එකම දායාදය තමයි කවදාවත් නමතක කරන්නේ නැති, ඒ වගේම කවදාවත් අතහර ගන්න හොඳ නැති කාරණාවක් තමයි පින්වතුනි ධර්මයේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එනිසා මේ මනුස්ස ලෝකෙට ආපු අපි කොච්චර කාලයක් ජීවත් වේද කියලාවත් අපි හරියට දන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ආත්ම භාවයේදී ලැබුණ වටිනාම දායාදය තමයි ධර්ම දායාදය. මේ ධර්ම දායාදය ඔබට මේ අවස්ථාවේදී ලබා දෙන්නේ සංස්කාර කවිබන කියන මේ YouTube නාලිකාව ඔස්සේ. YouTube නාලිකාවේ ඔස්සේ ඔබට මේ ධර්ම ප්‍රචාරය සිදු කරනු ලබනවා. ඒ නිසා සියලු දෙනාගේම චින්තනයන් එහෙම නැත්නම් ධර්මයට අනුව ධර්මානුකූලිකව ජීවිතයක් ගත කරන්න හැකියාව ශක්තිය බවට පත් කරගන්න, ඒ වගේම ආශිර්වාදයක් බවට පත් කරගන්න, තමන්ගේ ජීවිතයේ මේ ලැබිච්ච වටිනාම මනුස්සාත්ම භාවය තුළ නිරන්තරයෙන් ධර්මයේ හැසිරෙන්න, ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න හුරු පුරුදු වෙන්න. ඔබේ ජීවිතයේ සුගතිගාමී කිරීමේ හැකියාව ධර්මයට පවතිනවා. ඒ වගේම මරණයේදී පවා බිය නැති කර දමන්න මේ ධර්මයට හැකියාව ශක්තිය පවතිනවා. ඒ නිසා නිරන්තරයෙන් මේ ධර්ම මාර්ගයේ යොමු වෙන්න, ධර්ම මාර්ගයේ හැසිරෙන්න, ධර්මයේ හැසිරෙන ඔබට මට කවදාවත් මේ සසර වරදින්නේ නැහැ. සසර කවදාවත් අපිට දීර්ඝ වෙන්නේ නැහැ. සසර කෙටි කර ගැනීමට මේ උදාරතර ධර්ම දානය සංස්කාර කවිබන YouTube නාලිකාවේ සියලු දෙනාටමත් එකලෙස හේතු වාසනා වේවා. ඒ වගේම සංසාරයේ අවසන ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසීම ලබන්නටත් මේ උදාරතර කුසලයෝ ධර්මානිසංස කුසලයෝ එකලෙස හේතු වාසනා වේවා. උතුම් පාරමිතාවක්ම භවට පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න.